Welcome to Cake by Ashi YouTube channel. අද මම ඔයාලට අරගෙන එන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් ribbon cake recipe එකක්. අපි එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අපි bowl එකට butter gram 250 සහ චීනි gram 225 දාලා හොඳට beat කරගන්න ඕන. විනාඩියක් වගේ පොඩි වෙලාවක් අපි butter ටිකයි චීනි ටික හොඳට beat කරගන්න ඕන. මේ විදියට එකම පැත්තට අපි බීට් කරගන්න ඕන. මේ විදියට හොඳට බීට් කරගත්තට පස්සේ අපි බිත්තර එකින් එක දාලා වෙනම බීට් කරගන්න ඕන. මේ විදියට ඔක්කොම බිත්තර ටික දාලා අපි හොඳට බීට් කරගන්න ඕන. මේ ටික හොඳට බීට් කරගත්තට පස්සේ අපි මේකට වැල්ල තේ හැන්දත් එකතු කරලා ආයෙත් විනාඩියකට වඩා අඩු කාලයක් වගේ හොඳට බීට් කරගන්න ඕන. මේ විදියට හොඳට බීට් කරගත්තට පස්සේ අපි මේ බැටර් එක හොඳට කලවම් කරගන්න ඕන. එකම පැත්තට හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේ බැටර් එකට පිටි ග්‍රෑම් 225ත් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. බැටර් එකත් එක්ක හොඳට පිටි ටික කලවම් කරගන්න ඕන කැට නැති වෙන්න. අපි මේක කලවම් කරගද්දී එකම පැත්තට තමයි කලවම් කරගන්න ඕනේ. මේ විදියට බැටර් එක හොඳට කලවම් කරගත්තට පස්සේ ආයෙ පොඩි වෙලාවක් වගේ අපි මේක හොඳට බීට් කරගන්න ඕන. දැන් අපි මේකට කිරි කෝප්ප 4න් එකක් වගේ එකතු කරගන්න ඕන. ඒකත් එකතු කරලා හොඳට බීට් කරගන්න ඕන. බීට් කරගත්තට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. කලවම් කරගෙන අපි භාජන තුනකට මේක සමාන කොටස් වල බෙදා ගන්න ඕන. ඊට පස්සේ අපි මේකට කලරින් ටික එකතු කරගන්න ඕන. ඔයාලා කැමති පාට කලරින් ගන්න පුළුවන්. කලරින් ටික එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. අපි මේ බැටර් එක කලවම් කරද්දී හැම වෙලේම එකම පැත්තට තමයි කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේ බැටර් එක සමාන කේක් තැටි තුනකට දාලා අංශක 180 විනාඩි 20ක් වගේ ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 10ක් 20ක් වගේ හොඳට බේක් කරගන්න ඕන. අපි දැන් අයිසින් එක හදාගමු. අයිසින් එක හදාගන්න අපිට බටර් ග්‍රෑම් 100ක් වගේ අවශ්‍ය වෙනවා. බටර් ටික මේ විදිහට හොඳට බීට් කරගන්න ඕන. දැන් අපි මේකට අයිසින් sugar ග්‍රෑම් 200ක් වගේ එකතු කරගන්න ඕන. ඒකත් එකතු කරගෙන හොඳට බීට් කරගන්න ඕන. දැන් අපි මේකට වැල්ල තේ හැන්දක් වගේ එකතු කරගන්න ඕන. වැල්ල තේ හැන්දත් එකතු කරගෙන හොඳට බීට් කරගන්න ඕන. අපි දැන් මේකට කිරි තේ හැන්දක් වගේ එකතු කරගමු. ඒකත් එකතු කරලා හොඳට බීට් කරගන්න ඕන. දැන් ඉතින් අපේ කේක් ටිකත් හොඳට බේක් වෙලා තියෙන්නේ. අපි දැන් මේක අයිසින් කරගමු. මේ විදිහට හොඳට අයිසින් කරගන්න ඕන. ඔන්න ඉතින් අපේ රිබන් කේක් එක හරි. ඔයාලා කැමති විදිහකට මේක ලස්සනට ඩෙකොරේට් කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් ඔයාලත් මගේ මේ රිබන් කේක් රෙසිපි එක try කරලා බලන්න.